දෙත් නළලට අරගෙන වන්දනා කරගෙන තුන්වතාවක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ปานาติปาตา වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
මීගමුව අගරුකාරමුල්ල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර කිඹුලපිටිය පරම බෝධි විහාරස්ථානයේ විහාරාධීශ්වර ශ්‍රී වේදංකර මූලික පිරිවෙන් කෘත්‍යාධිකාරී අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේගෙන්ද විහාරස්ථානයේ වැඩ වාසය කරන පිංසරු ආර්ය මහා සංඝරත්නයෙන්ද අවසරයි. දහම්පාසල් ආචාර්ය මණ්ඩලය දුවදරුවන් දෙමව්පියන් එකතු වෙලා මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ උත්තරීතර වූ මාපිය වන්දනා වැඩසටහන දරුවන්ට තමන්ගේ ආදරණීය අම්මගේ තාත්තගේ වටිනාකම පිළිබඳව කියලා දෙන වැඩසටහන ආදරණීය මව්වරුන්ට පියවරුන්ට දරුවන්ගේ තියෙන වටිනාකම ගැන කියන උත්තරීතර වූ මාපිය වන්දනා වැඩසටහන මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහනට පින්වන්ත ඔබ හැම කෙනෙක්ම පින් සිතින් යුක්තව සම්බන්ධ වෙනකොට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මේ වැඩසටහනත් එක්කන් පුංචි හෝරාවක් ඔබගේ සවන්පත් යොමු කරවමින් මේ වැඩසටහනත් එක්ක බොහොම ගෞරවයෙන් යුක්තව සම්බන්ධ වෙන්නට කියලා. නිශ්ශබ්දතාවයේ බොහෝසේ වටිනවා. ඒ වගේම පුංචි දුවදරුවන් නලව ගන්න කෑකෝ ගහන්න නොදී ඒ ආදරණීය දරුවන්වත් නලව ගන්නට කියලා සිහිපත් කරනවා. ඒ වගේම මේ උතුම් මාපිය වන්දනා වැඩසටහන තුලින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගෙන ජීවිතය දිනන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමින් ආචාර්ය මණ්ඩලී පින්වත් සියලුම දෙනාටත් දෙමව්පියන් ඔබ හැම සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන අපි මෙතෙන් පටන් ආරම්භ කරමු. දැන් කවුරුත් අම්මලගේ පැත්තට හැරිලා දරුවෝ සියලුම දෙනා අම්මගේ පැත්තට හැරිලා වාඩි වෙන්න. අම්මගේ පැත්තට හැරිලා හැමෝම වාඩි වෙන්න. අම්මගේ අත් දෙක අල්ල ගන්න දරුවෝ සියලුම දෙනා. පුතේ අපි මුලින්ම ආදරණීය අම්මා පිළිබඳව මේ විදිහට අහලා බලමු. මේ ඔබට ජීවිතය දුන්නු ඔබේ ආදරණීය රත්තරන් අම්මා. දස මාසයක් මා කුස තුල දරුවාදර අම්මි ලනුබගේ කිරි කරලා පියුවාදර අම්මි දිවාරේ මා පිළිබඳ පැතු ආදර අම්මි දොහොත් මුදුන් තියා වඳීමි පිම්බර මගේ අම්මි. පුතේ අම්මගේ කොසට ඔයා කලලයක් විදිහට ආපු දවසේ පටන් ඒ රත්තරන් බුදු අම්මා ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණු කැපකිරීම අම්මා ඔබ වෙනුවෙන් මේ ලෝකේ මොන තරම්නම් කැපකිරීම කන්දරාවක් සිද්ධ කරාද
කලලයක් විදිහට අම්මගේ කුසට ඔයාව ආපු දවසේ පටන් මේ රත්තරන් බුදුවම්මා පුදුමාකාර විදිහට ඔයා ගැන හීන මෙව්වා. දවසින් දවස අම්මගේ කුස ඉදිරියට නිරාගෙන එනකොට අම්මගේ කුසේ තිබුණු බර ටිකෙන් ටික වැඩි වුණා. අම්මගේ කුසේ තියෙන බර ටිකෙන් ටික වැඩි වෙනකොට අම්මා කවදාකවත් පුතේ ඔයාව බරක් කියලා හිතුවේ නෑ. වෙනදා වගේ අම්මට සැප පහසුවෙන් ජීවිතය ගත කරන්න තිබුණත් ඔයා අම්මගේ කුසට ආපු දවසේ පටන්නේ සුවය පුතේ ටිකෙන් ටික නැති වුණා. අම්මා කුසේ වේදනාව දරාගෙන අම්මා ඔයාව මේ ලෝකයට බිහි කරන්න දස මාසයක් පුරාවට පුතේ අප්‍රමාණ වූ දුක් කන්දරාවක් හදවතින් දරාගත්තා. ඒ රත්තරන් අම්මා පුතේ ඇඳේ එක පැත්තකට එක ඇලයකට වෙලා කොච්චරනම් නිදාගෙන ඉන්න ඇතිද? අම්මගේ කොන්දේ අමාරුව කොච්චරනම් දැරෙන්න ඇතිද පුතේ? ඒ දැනුණහම හැම දුකක්ම වේදනාවක්ම අම්මා පුදුමාකාර විදිහට ඉවසුවා. හදවතින් ඒක දරාගෙන ඒ රත්තරන් බුදු අම්මා ඔයා වෙනුවෙන් පුතේ ජීවිතේ අප්‍රමාණ වූ පරිත්‍යාගයන් සිද්ධ කළා. 7 මාසයක් ගත වෙනකොට පුතේ පන්සලට ගිහිල්ලා බෝධියට ගිහිල්ලා පෙන් කෙන්ඩියක් අතට අරගෙන බෝධිය වටේට ගිහිල්ලා අම්මා හැමදාම ප්‍රාර්ථනා කළේ මගේ මේ කුසේ ඉන්න රත්තරන් දරු පෙටියට කිසිම කරදරයක් දුකක් නම් වෙන්න එපා. මගේ කුසේ ඉන්න මේ රත්තරන් දරු පෙටියා යහතින් ජීවිතය ගත කරන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කළා. පිරිත් කියලා පන්සලේ හාමුදුරුවන්ට කියලා පුතේ ඔයාට ආශිර්වාද ලබා ගත්තේ දස මාසයකින් ඔයාව මේ ලෝකයට කිසිම කරදරයක් දුකක් වේදනාවක් දැනෙන්නේ නැතුව උප්පත්තිය ලබන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මරණය ජීවිතයත් අතර ලොකු සටනක යෙදিলা ඒ රත්තරන් බුදු අම්මා ඔයාව මේ ලෝකයට බිහි කරනකොට අම්මාට දැනුණු විලිබර වේදනාව පුතේ ඒක මේ ලෝකේ මිනිස්සෙකුට දරන්න පුළුවන් තරම් වේදනාවක් නෙවෙයි. අම්මා කෙනෙකුට පුතේ දරුවෙක් ප්‍රසූත කරනවා තරම් වේදනාවක් තව මේ ලෝකේ නැතුව ඇතේ. ඒ අප්‍රමාණ වූ දුක්ඛන්දරාව හදවතින් දරාගෙන පුතේ ඔයාගේ රත්තරන් අම්මා ඔයාව මේ ලෝකයට බිහි කළේ. ඒ උත්තරීතර වූ දරු සෙනෙහස හදවතේ තියෙන ඒ උත්තරීතර වූ ධාරක සෙනෙහස හිතේ තියෙන රත්තරන් අම්මාගේ හිත ඇතුලේ ඔයා වෙනුවෙන් කොච්චරනම් ඉඩක් තියන්න ඇතිද? අම්මාගේ පපුව ඇතුලේ උතුරා යන ධාරක සෙනෙහස අම්මගේ පපුව ඇතුලේ උතුරා යන දරු සෙනෙහස අපි අද අම්මගෙන් අහලා බලමු පුතේ. දැන් ඉන්න ආසන වලින් අම්මලත් දරුවොත් සිළුම දෙනා නැගිටින්න. අම්මලත් දරුවොත් විතරක් ඉන්න ආසන වලින් නැගිටින්න. තාත්තලා නැගිටින්න එපා. අම්මලත් දරුවොත් විතරක් ඉන්න ආසන වලින් නැගිටලා දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මාගේ පපුවට හිස තියාගන්න. අම්මා තමන්ගේ දරුවන්ව පපුවට තියලා තුරුල් කරගන්න.
දරු සෙනෙහසින් ඒ රත්තරන් අම්මාගේ හදවත ඇතුලේ උතුරා යන ආදරය අම්මගෙන් අපි අහලා බලමු. අම්මා ඔබ වෙනුවෙන් මේ ලෝකේ දුන්නු ඒ උත්තරීතර වූ ආදරය, ඒ උත්තරීතර වූ දරු සෙනෙහස අද අම්මා ඔයාට කියාවි පුතේ. හදවතින් අහලා බලන්න. ජීවිතේ අප්‍රමාණ වූ ධාරක සෙනෙහසක් හදවතේ දාගෙන ඒ ධාරක සෙනෙහසින් ඔයාව මේ ලෝකයට බිහි කරන්න උනතරම් දුක් වේදනාවක් වින්දද හරවාරෝ හේරෝ මේ කිරි කර පෙවෝ අම්මා Bindi
පුදුමාකාර විදිහට අප්‍රමාණ වූ දුක් වේදනාවක් හදවතේ දරාගෙන දාරක සිනහසින් ඔයාව මේ ලෝකේ පුදුමාකාර විදිහට පරිස්සමින් බලාගත් ඔබේ ආදරණීය රත්තරන් අම්මා ඔබට දුන්න ආදරය පුතේ අප්‍රමාණයි. එක වචන වලට පෙරලන්න බෑ. සමහර දවස්වලට රත්තරන් අම්මා මොන තරම්නම් කුසගින්නේ ඉන්න ඇතිද? අම්මා මොන තරම්නම් ඔයාගේ කුස පුරවන්න මොන තරම් දුකක් වේදනාවක් විඳින්න ඇතිද? සමහර දවස්වලට ඔයාව උකුලේ තියාගෙන කෑම එක හදාගෙන කේ වටේට ගිහින් කෑම ටික කවනවා. ඒ තමයි පුතේ අම්මගේ හදවතේ තියෙන ආදරය. උදේ පාන්දර නැගිටලා ටිකක් ලොකු වෙලා දරුවෝ ඔයා ටිකක් ලොකු වුණාට පස්සේ උදේ පාන්දර නැගිටලා තේ ටික හදලා ළඟට ගෙනත් දෙන්නේ හරි ආදරයෙන්. ඒ විතරක් නෙවෙයි. ඒ රත්තරන් අම්මා පුතේ ඔයා විනුවෙන් උදේ පාන්දර නැගිටලා වැඩ කටයුතු ගෙදර වැඩ කටයුතු සියල්ලම ආරම්භ කරනවා. ඒ ආරම්භ කරලා ඔයා ඉස්කෝලේට ගියාට පස්සෙත් සමහර වෙලාවට අම්මා ගෙදර වැඩ ටික ඔක්කොම කරලා අන්තිමේට ඉස්කෝලේ ගාවට ඔයාව ගන්න අම්මා එනවා. පුතේ මේ හැම කැප කිරීමක්ම සිද්ධ කරන්නේ වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙයි. මේ හැම කැප කිරීමක්ම සිද්ධ කරන්නේ පුතේ රත්තරන් ආදරණීය අම්මා ඔයා වෙනුවෙන්. ඔයාට කවදක හරි දවසක අම්මාගේ අඩුපාඩුව දැනෙන්නේ අම්මාගේ අඩුව තේරෙන්නේ පුතේ දවසක අම්මා ඔයාට අහිමි වුණොත් පුතේ මෙතන ඉන්න කිසිම දරුවෙකුට තමන්ගේ අම්මව හිමි වෙන්න එපා. ඒ රත්තරන් අම්මා ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණු උත්තරීතර වූ කැපකිරීම තුලින් ඒ රත්තරන් අම්මා ඔයා වෙනුවෙන් පූජා කරන්නට යෙදුනේ උත්තරීතර වූ ජීවිතය තුලින් ඒ රත්තරන් අම්මාට අපි ප්‍රාර්ථනාවක් සිද්ධ කරමු. අම්මා මටත් වඩා කල් ජීවිතය ගත කරන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා. දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වන්දනා කරගන්න. අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැඳගෙන අම්මට කියමු ඔයා අතින් අම්මට අනන්තවත් වැරදි වෙන්න ඇති. අම්මගේ හිත පෑරෙන විදිහේ වැඩ වෙන්න ඇති. ඒ සියලුම වැරදි වලට මට සමා වෙන්න කියලා දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වන්දනා කරගන්න. අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැඳගෙන අම්මට කියන්න සමහර වෙලාවට අම්මමට බලිනකොට අම්මමට ගහනකොට අම්මා දිහා මන් තරහෙන් බලන්න ඇති. අම්මා දිහා මන් ඔරව බලන්න ඇති. අම්මට ගස්සලා යන්න ඇති. මට මේ හැම දෙයකටම සමා වෙන්න මගේ රත්තරන් අම්මේ. මගේ අතින් අම්මගේ හිතට දුකක් දෙනුණා නම් මගේ අතින් මගේ රත්තරන් බුදු අම්මාගේ හිත පෑරුණා නම් මට සමා වෙන්න මගේ රත්තරන් අම්මේ කියලා අම්මගෙන් සමාව ගන්න. දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මගේ කකුල් දෙක අල්ලගෙන වැදගෙන දරුවෝ අම්මට කියන්න ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් බුදු අම්මේ අම්මාව මම අම්මගේ හිත රිද්දවන්නේ නැහැ. අම්මගේ හිතට දුකක් දැනෙන විදිහේ වැඩ කරන්නේ නැහැ. මගේ අතින් වැරදි වෙන්න ඇති. සමහර වෙලාවට මටත් කේන්ති ගිහිල්ලා අම්මට බනින්න ඇති. මට සමා වෙන්න මගේ රත්තරන් අම්මේ. මම අද තීරුම් ගත්ත මගේ රත්තරන් බුදු අම්මා මං වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් සිද්ධ කරාද කියන එක. අද මම තීරුම් ගත්ත මගේ රත්තරන් බුදු අම්මා මං වෙනුවෙන් මොනතරම් දුක් වේදනාවක් වින්දාද කියන එක. මාව කුසේ තියාගෙන බොහොම අමාරුවෙන් පරිස්සම් කරලා මාව මේ ලෝකයට බිහි කරපු මගේ රත්තරන් බුදු අම්මාට මම කවදාකවත් අදින් පස්සේ වැරදි කරන්නේ නැහැ රත්තරන් අම්මේ. මගේ රත්තරන් අම්මගේ හිත පෑරුණා නම් මගේ රත්තරන් බුදු අම්මාගේ හිතට දුකක් දැනුණා නම් මට සමා වෙන්න මගේ රත්තරන් බුදු අම්මේ කියලා දරුවෝ සිළුම දෙනා අම්මගේ කකුල් දෙක අල්ලලා වඳින්න.
අම්මගේ කකුල් දෙක අල්ලලා වැදලා දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මාගේ කකුල් දෙක ඉඹලා සමාව ගන්න මගේ රත්තරන් අම්මේ මගෙන් වැරද්දක් වෙන්න ඇති ඒ වුණු හැම වරදකටම මට සමා වෙන්න කියලා දරුවෝ සිළුම දෙනා තමන්ගේ රත්තරන් අම්මාගේ කකුල් දෙක ඉඹලා වදින්න අම්මලා තමන්ගේ දරුවගේ හිස අතගාලා ආශිර්වාද කරන්න මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දුවේ මගේ රත්තරන් දුවයි පුතයි තමයි මට මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව මං ඔයාව මේ ලෝකේ පරිස්සම් කරලා බලාගත්තේ පුතේ මගේ දුව රජනක් කරන්න මගේ පුතාව රජෙක් කරන්න මගේ රත්තරන් පුතාට මගේ රත්තරන් දුවට සම්මා සම්බුදු සරණයි කියලා අම්මලා තමන්ගේ දරුවගේ හිස අත ගාලා ආශිර්වාද කරලා නැගිටව ගන්න අම්මගේ ආශිර්වාදයේ පුතේ ඔබට මට හැමදාම හම්බ වෙනවා ඉස්කෝලේට යනකොට පන්තියට යනකොට දහම් පාසලට යනකොට අම්මට තාත්තට වැදලා යනකොට අම්මා හිස අත ගාලා ආශිර්වාද කරනවා මගේ රත්තරන් පුතේ බුදු සරණයි කියලා ඒ උත්තරීතර වූ ආශිර්වාදය හරි ජීවමානව දරුවෙකුට මේ ලෝකේ හම්බ වෙන උත්තරීතරම වූ ආදරයක් ආශිර්වාදයක් පුතේ අපිට අම්මට ආශිර්වාද කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මගේ හිසට දකුණු වත තියාගන්න. අම්මගේ හිසට දකුණු වත තියාගෙන අම්මට කියමු අපි අම්මට පොරොන්දුවක් වෙමු. තමන්ගේ රත්තරන් බුදු අම්මාට අම්මගේ හිත පෑරෙන විදිහේ වැඩ වෙන්න ඇති අම්මගේ හිත රිදෙන විදිහේ වැඩ වෙන්න ඇති අම්මගෙන් සමාව ගත්තා වගේම ඒ රත්තරන් අම්මගේ හිසට දකුණු අත තියලා පොරොන්දුවක් වෙන්න මගේ රත්තරන් බුදු අම්මේ අම්මා මාව මේ ලෝකේ පරිස්සම් කරලා බලාගත්තා වගේම අම්මගේ කවදක හරි දවසක කොඳුනාරටිය පණ නැති වෙයි අම්මගේ අතපය දුබල වෙයි අම්මට අම්මාගේ කියන වැඩපළ ටික Tamanට කරගන්න බැරි වෙන දවසක් වෙයි අද වර්තමාන සමාජයේ මහපාරේ අම්මලා තාත්තලා හිඟා කනවා දකින්නවා පාරක් ගානේ අම්මලා තාත්තලා දුක් විඳිනවා දකින්නවා මහලු නිවාසවල අම්මලා තාත්තලා ඕනතරම් දුක් විඳිනවා දකින්නවා මගේ රත්තරන් බුදු අම්මේ අම්මගේ හිසට දකුණු වත තියලා මම අද පොරොන්දුවක් වෙන්නම් මගේ රත්තරන් බුදු අම්මාට මම කවදාකවත් අම්මව අත්හරින්නේ නැහැ අම්මාගේ ජීවිතයට කවදාකවත් දුකක් දෙන්නේ නැහැ මාව බොහොම පරිස්සම් කරලා බලාගත්තු මගේ රත්තරන් බුදු අම්මාට මම පන වගේ ආදරෙන් සලකනව රත්තරන් අම්මේ කියලා අම්මගේ හිසට දකුණු අත තියලා පොරොන්දු වෙන්න අම්මගේ හිසට දකුණු අත තියලා එහෙම පොරොන්දු වෙලා අපි අම්මටත් ආශිර්වාද කරමු පුතේ ජීවිතේ ඔබට මට වටිනාම වස්තුවක් වෙච්ච මේ රත්තරන් බුදු අම්මාට ඔයාට මේ ලෝකෙ දෙන්න දෙයක් නැහැ ඔයා වෙනුවෙන් අම්මා ඕන තරම් මේ ලෝකේ ජීවිතේ ඕන තරම් දේවල් දීලා තියෙනවා ඒත් ඒ රත්තරන් බුදු අම්මාට මට මේ ලෝකේ දෙන්න දෙයක් නැහැ අම්මේ මං ඔබට ආශිර්වාද කරන්නම් මං අම්මගේ හිස අතගාලා හිස පිරි මදින ගමම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්නම් මගේ රත්තරන් බුදු අම්මාට ජීවිතේ කවමදාකවත් වරද්දක් නම් වෙන්න එපා කියලා දරුවෝ සිළුම දෙනා තමන්ගේ අම්මගේ හිස හොඳින් පිරිමදින්න හිස පිරිමදින ගමන් අම්මට කියන්න ජීවිතේ පුදුමාකාර විදිහට අප්‍රමාණ වූ දුක් වේදනාවක් හදවතින් දරාගෙන මාව මේ ලෝකේ පරිස්සමින් බලාගත් මගේ රත්තරන් බුදු අම්මාට මට මේ ලෝකෙ දෙන්න තියෙන එකම දේ අම්මේ මං හැමදාමත් පණ වගේ අම්මව පරිස්සමින් බලා ගන්නවා මාව මේ ලෝකේ හදපු බඩපු මගේ රත්තරන් බුදු අම්මා මගේ ආයුගෙන මටත් වඩා කල් ජීවත් වේවා මේ සියක් ආයු ලැබ මගේ ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා අම්මගේ හිස හොඳින් පිරිමදින්න අම්මගේ
අම්මගේ හිස හොඳින් පිරිමදින ගමන් අම්මට හිතින් ප්‍රාර්ථනාවක් කරන්න මාව මේ ලෝකේ හදපු වඩපු මාව මේ ලෝකේ පරිස්සමට මලක් වගේ බලාගත්ත මගේ රත්තරන් බුදු අම්මා මට දුන්නු දේවල් වලට මට මේ ලෝකෙ දෙන්න වෙන කිසි දෙයක් නෑ අම්මේ රතු පාට ලේ ටික සුදු පාට කිරට හරවල මට පොවපු මගේ රත්තරන් බුදු අම්මා මතු බුදු වෙන්න ඕනේ අම්මේ ප්‍රාර්ථනා මහා පොළොවසේ නිහඬ නිසංස හදින් ගලායන ආදර ගීතය නොසනහාල බුදුබණ පදයක් වේවා සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාඛාව වේවා ජීවමානව මම බුදුන් දැකලා නැති වුණාට ජීවමානව මම දැකපු එකම බුදුන් මගේ රත්තරන් අම්මා බුදුන්ට සමාන කරන්න පුළුවන් උත්තරීතර වූ චරිතයක් උනි අම්මා බුදුන්ට කරන්න බැරි දෙයක් දෙවියන්ට කරන්න බැරි දෙයක් පුතේ අම්මා කළා රතු පාට ලේ ටික සුදු පාට කිරට හරවන්න බුදුන්ට බැරි වුණාට අම්මා ඒක කළා ඒක කරපු මගේ රත්තරන් බුදු අම්මාට මම පණ වගේ ආදරේ කියලා ප්‍රාර්ථනා කරා ඒ ප්‍රාර්ථනාවෙන් අම්මට කියන්න ජීවිතේ පුදුමාකාර විදිහට ආදරය දාරක සෙනෙහස හදවතින් දරාගෙන මාව මේ ලෝකේ පරිස්සමින් බලාගත්ත මගේ රත්තරන් බුදු අම්මේ උපදින වාරයක් පාසා මගේ රත්තරන් බුදු අම්මා මගෙම වෙලා ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් අම්මගේ නළලත තුන් පාරක් ඉඹලා අම්මට ආශිර්වාද කරන්න මගේ රත්තරන් බුදු අම්මේ මගේ රත්තරන් අම්මාට සම්මා සම්බුදු සරණයි මගේ රත්තරන් අම්මේ කියලා ප්‍රාර්ථනා අම්මගේ හිස අම්මගේ නළලත තුන් පාරක් ඉඹලා ආශිර්වාද කරලා ඒ රත්තරන් අම්මාට ආශිර්වාද කළාසේම අපි රත්තරන් අම්මාගේ ජීවිතය රකින්න දරුවෝ වෙච්ච ඔබ හැම කෙනෙක්ම වග බලා ගන්න පුතේ කවදාකවත් තමන්ගේ රත්තරන් අම්මාට පිටුපාන්න එපා කවදාකවත් රත්තරන් අම්මාව අත්හරින්න එපා ජීවිතේ ඔබට දීලා තියෙන්නේ ජීවිතේ ඔබ වෙනුවෙන් අප්‍රමාණ වූ දුක වේදනාවක් හදවතේ දරාගෙන ඒ දුක් වේදනාව හිතින් දරාගෙන ඔයාව මේ ලෝකේ බලාගත්තේ ඒ රත්තරන් අම්මාට ආශිර්වාද කරමු පුතේ බුලත් අත අතට අරගෙන දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මට බුලත් අත දීලා දන ගහලා වන්දනා කරගනිමු දරුවෝ ගන්න බුලත් අත අතට බුලත් අත අම්මගේ අතට දීලා දරුවෝ සිළුම දෙනා දන ගහලා වන්දනා කරගන්න වැඩසටහනට අම්මලා නාපු දරුවෝ තමන්ගේ අම්මව සිහි කරගෙන ගන්න දෑත් දෙක නළලට අම්මලත් තාත්තලත් හැමෝම තමන්ගේ අම්මව සිහි කරගෙන ගමු දෑත් දෙක නළලට හැමෝම තමන්ගේ අම්මව සිහි කරගෙන අපේ රත්තරන් අම්මාට අපි වන්දනාමාන කරමු කියමු කවුරුත් මේ විදිහට මේ ගාතාවන් අම්මට වදින ගාතාව දස මාසේ උරේ කත්වා පෝසේ සියුත් කාරණං ආයුදීගං
සතං මාතුපාදං නමාමහං සාදු සාදු සාදු. අම්මලා තමන්ගේ දරුවන්ගේ හිස අත ගාලා ආශිර්වාද කරන්න. තරු සියලුම දෙනා අම්මට වැඳලා නැගිටින්න. අම්මලා තමන්ගේ දරුවගේ නලලත තුන් පාරක් කිඹලා ආශිර්වාද කරන්න. මගේ රත්තරන් පුතේ, මගේ රත්තරන් දුවේ, මගේ රත්තරන් පුතාට දුවට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරලා දරුවෝ සියලුම දෙනා අම්මා කවුරුත් වාඩි වෙලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ ඉදිරියෙන් තාත්තාගේ අත් දෙක අල්ලගෙන වාඩි වෙන්න. වාඩි වෙලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ අත් දෙක අල්ලගන්න. තාත්තගේ පැත්තට හැරිලා තාත්තගේ අත් දෙක අල්ලගන්න. පුතේ, ඔබට ජීවිතය දුන්න ඔබේ ආදරණීය රත්තරන් අම්මා වගේම අපි තාත්තා ගැන අහලා බලමු. ජීවිතේ ඔබ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම සිද්ධ කරපු ඔබේ ආදරණීය රත්තරන් තාත්තා. දස මාසයක් කුස දැරුවේ නැති උනාට තාත්තේ ලිටික නුඹගේ කිරි කරලා නොපෙව්වාට තාත්තේ දරුසේනේ හස හද ගැඹරේ සිර කරගෙන තාත්තේ මාව හදපු අඩපු මගේ තාත්තාට වඳිමි තාත්තේ. දස මාසයක් කුසේ තියාගෙන ඔයාව මේ ලෝකයට බිහි කළේ නෑ තාත්තා සත්‍යයක්. රතු පාට ලේ ටික සුදු පාට කිරට හරවලා ඔයාට පිව්විනේ ඇත්ත. රතු පාට ලේ ටික සුදු පාට කිරට හරවලා පිව්වි නැති වුණත් දස මාසයක් පුරාවට ඔයාව කුසේ තියාගෙන මේ ලෝකයට බිහි කළේ නැති වුණත් පුතේ, ජීවිතේ ඔබ වෙනුවෙන් අප්‍රමාණ වූ කැපකිරීම සිද්ධ කරන්න යෙදුණු කෙනෙක් තමයි පුතේ තාත්තා කියලා කියන්නේ. තාත්තා ඔබ වෙනුවෙන් මේ ලෝකෙ මොන තරම්නම් කැපකිරීම සිද්ධ කළාද? තාත්තා ඔබ වෙනුවෙන් පුතේ මේ ලෝකෙ මොන තරම්නම් දුක් වේදනාවක් හදවතින් දරාගත්තද? අම්මා වගේ දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකයට බිහි කලේ නැති වුණාට පුතේ, දස මාසයකට පස්සේ අම්මා පුදුමාකාර දුක් වේදනාවක් හදවතින් දරාගෙන ඔයාව මේ ලෝකයට බිහි කළා. ඒ බිහි කරපු රත්තරන් අම්මා පුතේ දරු පැටියව බාර දුන්නේ වෙන කාටවත් නෙවෙයි තාත්තට. එදා අම්මගේ දස මාසයකට පස්සේ අම්මගේ කුසේ තිබුණු බර වේදනාව නිදහස් වෙනකොට
ඒ බර බරක් කියලා හිතන්නේ නැතුව ඒ වේදනාව වේදනාවක් කියලා හිතන්නේ නැතුව ඒ ගැන බලන්නේ නැතුව පුතේ ඒ බර කරට ගත්තේ වෙන කවුරුත් නෙවෙයි තාත්තා. එදා පුතේ අජාසත් රජතුමාටත් මොනතරම් දුක්ඛන්දරාවක් තමන්ගේ ආදරණීය තාත්තට දුන්නත් අජාසත් රජතුමාටත් පුතේ පණිවිඩකාරයෙක් ඇවිල්ලා අජාසත් තාත්තා කෙනෙක් කියලා කියනකොට ඒ දැනුණු ධාරක සෙනෙහස අප්‍රමාණයි පුතේ. වැරදි කරලත් තාත්තාව විනාශ කරලත් තාත්තාව නැති කරලත් එතකොට දැනුණ මේ දරු අජාසත්තට තමන්ගේ තාත්තා තමන් වෙනුවෙන් මොනතරම්නම් කැපකිරීමක් සිද්ධ කළාද කියලා. පුතේ තාත්තා කියන චරිතය අන් ඒ වගේ උත්තරීතර වූ චරිතයක්. ඒ රත්තරන් තාත් ඔබේ ආදරණීය රත්තරන් තාත්තත් ඔබ වෙනුවෙන් මොන තරම්නම් කැපකිරීම සිද්ධ කරනවද? ඔබ වෙනුවෙන් මොන තරම්නම් දුක් වේදනාවන් හදවතින් දරාගෙන ඔයාව මේ ලෝකේ පරිස්සමින් බලා ගන්නවද? පුතේ ඒ රත්තරන් තාත්තා ඔයාව මේ ලෝකේට අම්මා බිහි කරලා තාත්තගේ අතට දුන්නට පස්සේ පුතේ තාත්තා හැමදාම හීන මැව්වේ. තාත්තා හැමදාම හීන දැක්කේ වෙන මොකක්වත් නෙවෙයි. මගේ දරුවගේ අනාගතේ මම කොහොමද හදන්නේ? හම්බ කරන හැම රුපියලක්ම හම්බ කරන හැම සේසතක්ම පුතේ දරුවෝ වෙච්ච ඔයා වෙනුවෙන් වේදම් කරනවා. ඉල්ලන්නේ මොනවද? මේ හැම දෙයක්ම තාත්තට පුළුවන් නම් අරන් දෙන්න තාත්තා ඒව අරන් දෙනවා. ජීවිතේට සමහර වෙලාවට තාත්තා කාල නැති කෑම ඔයා කියනකොට තාත්තා ඒවත් අරන් දෙනවා. තාත්තට පුළුවන් හැමදේම පුතේ ඔයා වෙනුවෙන් අරන් දෙනවා. හැබැයි හම්බ කරන හැම රුපියලක්ම තාත්තා හම්බ කරන්නේ දුක් මහන්සියෙන්. අම්මා පවපු කිරි බිඳුවලට පුතේ තාත්තගේ ගතින් හෙළපු හැම දාඩිය බිඳුවක්ම සාක්ෂි දරයි. අම්මා පවපු කිරි බිඳුවල දරු සෙනෙහස තිබ්බ වගේම තමයි පුතේ තාත්තගේ ගතින් හෙළපු හැම දාඩිය බිඳුවකම දාරක සෙනෙහස හිතේ තිබුණා. ඒ රත්තරන් ආදරණීය තාත්තා, ඒ රත්තරන් ආදරණීය තාත්තාගේ හදවතේ තියෙන ඒ උත්තරීතර වූ ධාරක සෙනෙහස තාත්තගේ හිත ඇතුලේ උතුරා යන ආදරය අපි තාත්තගෙන් අහලා බලමු. පුතේ ඉන්න ආසන වලින් තාත්තලත් දරුවොත් ඉන්න ආසන වලින් නැගිටින්න. දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ පපුවට හිස තියාගන්න. දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ පපුවට හිස තියාගෙන තාත්තා තමන්ගේ දරුවව පපුවට තුරුල් කරගන්න. සමහර වෙලාවට තාත්තගේ පපුවට තුරුල්ුනේත් සෑහෙන කාලෙකින්. සමහර වෙලාවට තාත්තගේ දාරක සෙනෙහස ඔය පපුව ඇතුලේ උතුරා යන ඒ උත්තරීතර වූ ආදරය හැඟුනෙත් දැනුනෙත් පුතේ සමහර වෙලාවට සෑහෙන කාලෙකින්. ඒ රත්තරන් තාත්තා ඔබට කියාවේ ජීවිතේ පුදුමාකාර විදිහට ධාරක සෙනෙහසක් හදවතින් දරාගෙන ඔබ වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාගයන් කරපු, ඔබ වෙනුවෙන් ජීවිතේ ප්‍රාර්ථනාවන් සිදු කරපු ඒ රත්තරන් තාත්තා ඔබට දුන්නු ආදරය, ඒ රත්තරන් තාත්තා ඔබට දුන්නු සෙනෙහස පුතේ තාත්තා ඔබට කියාවේ. අම්මා සඳකි මම ඒ ලොව ඉරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළියුනි රැකුමට පුතුන් දිවියේ
අහසට කවුගීලිය වුණා මදී පොතෙකුත් නම් කවි ගීත ලිව්වත් තාත්තා කියන චරිතය ගැන පුතේ කතා කරනවා කවි ගීත ලියනවා සෑහෙන අඩුයි තාත්තා ගැන කතා කරනවා අඩුයි ඒ රත්තරන් තාත්තා පුතේ සිරුරේ දුවන්නේ මගේ ලේ නොවෑ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනුනේ තාත්තාගේ තාත්තට කියන්න ජීවිතේ gedara බුදුන් අම්මා වෙනකොට ඇස් දෙකට දැකපු දෙවියෝ ඇස් දෙකට දැකපු එකම දෙවියා පුතේ රත්තරන් තාත්තා ඒ රත්තරන් තාත්තටත් අපි ප්‍රාර්ථනා කරමු දාරක සෙනෙහස අම්මගේ වගේම හිතේ තියාගෙන පුදුමාකාර විදිහට දුක් වේදනාවන් හදවතින් දරාගෙන ඔයාගේ ජීවිතය හැඩ කරපු ඔබේ ආදරණීය රත්තරන් තාත්තටත් අපි ආශිර්වාද කරමු දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වන්දනා කරගන්න තාත්තටත් අපි ආශිර්වාද කරමු තාත්තගෙනුත් අපි වැරදි වලට සමාව ගමු තාත්තාගේ කකුල් දෙක අල්ලගෙන දරුවෝ සියලුම දෙනා වන්දනා කරගෙන තාත්තට කියන්න ජීවිතේ සමහර වෙලාවන් වලදී අම්මා මට කෑ ගහනකොට අම්මා දිහාත් මං උරවල බැලුවා අම්මා දිහාත් මං තරහින් බැලුවා සමහර වෙලාවට මම තාත්තට තියෙන බයට තාත්තා දිහා මං උරවල බැලුවේ නැතුව ඇති රවල බැලුවේ නැතුව ඇති ඒත් යම් තැනක හෝ තාත්තාගේ හිත රිදෙන විදිහට මම වැඩ කරා නම් තාත්තාගේ හිත පෑරෙන විදිහට මම වැඩ කරා නම් මට සමාව වෙන්න මගේ රත්තරන් තාත්තේ කියලා තාත්තගෙන් සමාව ගන්න ජීවිතේ දෑති කරගට එනකන් මේ මහ පොළොවත් එක්ක පොර බෙදලා එක රස්සාවක් නෙවෙයි රස්සා දෙක තුනක් කරලා මං විනුවෙන් කාසි හම්බ කරන මගේ රත්තරන් මේ තාත්තගේ දෙපයට තවත් මාව ශක්තියක් මාව ආරක්ෂා කරගන්න මගේ රත්තරන් තාත්තගේ මේ දෙපයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා තාත්තට ප්‍රාර්ථනා කරලා තාත්තගේ කකුල් දෙක ඉඹලා වන්දනා කරලා වැඳලා සමාව අරගෙන දරුවෝ සියලුම දෙනා නැගිටින්න තාත්තලා තමන්ගේ දරුවන්ගේ හිස අත ගාලා ආශිර්වාද කරන්න පුතේ රත්තරන් පුතාට සම්මා සම්බුදු සරණයි කියලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ හිසට දකුණු අත තියාගන්න තාත්තගේ හිසට දකුණු අත තියාගෙන තාත්තටත් අපි පොරොන්දුවක් වෙමු
ජීවිතේ පුදුමාකාර විදිහට ඔබ වෙනුවෙන් අප්‍රමාණ දුක් වේදනාවන් හදවතින් දරාගෙන ඒ වේදනාව කවදාකවත් තාත්තමට පෙන්වන්නේ නැතුව ඇඟපතේ වේදනාව ආවත් උරහිසේ වේදනාව ආවත් අතපය මහන්සි කරලා වැඩ කරලා මහන්සි වෙලා වේදනාව ආවත් ඒ කිසිම වේදනාවක් තාත්තමට පෙන්වුවේ නැහැ. තාත්තමට කවදාකවත් මේ වේදනාවක් කිව්වේ නැහැ. හැමදාම තාත්තා බැලුවේ මං ගැන. හැමදාම මගේ කුස පුරවණ්ඩයි තාත්තා වෙහෙස උනේ. හැමදාම මගේ කුස පුරවලා හැමදාම මාව පරිස්සමෙන් බලාගන්න මගේ රත්තරන් බුදු තාත්තටත් මං ප්‍රාර්ථනා කරන්නම්. උපදින වාරයක් පාසා මගේ රත්තරන් බුදු තාත්තා මගෙම වෙලා ඉපදෙන්න තාත්තා වගේ උත්තරීතර වූ චරිතයක් මට හම්බ වුණ නිසා තාත්තා වගේ උත්තරීතර වූ කෙනෙක් මගේ ළඟ හිටපු නිසා අදටත් මම පුදුමාකාර විදිහට ආරක්ෂා වෙලා අදටත් මම පුදුමාකාර විදිහට පරිස්සම් වෙලා මගේ රත්තරන් බුදු තාත්තේ මගේ රත්තරන් බුදු තාත්තටත් මම හදවතින් ආශිර්වාද කරනවා මගේ රත්තරන් බුදු තාත්තේ කියලා. තාත්තාගේ හිස පිරිමදින ගමන් දරුවෝ සිළුම දෙනා තාත්තටත් ආශිර්වාදයක් කරමු. තාත්තටත් ප්‍රාර්ථනාවක් සිද්ධ කරමු. තාත්තාගේ හිස හොඳින් පිරිමදින්න හිස පිරිමදින ගමන් තාත්තට කියන්න මගේ රත්තරන් බුදු තාත්තේ තාත්තා මං වෙනුවෙන් මේ ලෝකෙ මොනතරම් කැපකිරීම කළාද තාත්තා මං වෙනුවෙන් මේ ලෝකෙ මොනතරම් ජීවිතේ පරිත්‍යාගයන් කරාද ඒ පරිත්‍යාගයන් කරපු යානනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේදනාවන් හදවතින් දරාගෙන ඒ දුක වේදනාව කවදාකවත් මට නොපෙන්නලා මාව පරිස්සමෙන් බලාගත්ත මගේ රත්තරන් බුදු තාත්තේ කවදාක මාව අමතක කරන්නේ ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මානජ කරා ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමි ලොව මානජ කරා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නේ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා තාත්තට කියන්නේ ජීවිතේ කවුරු කොතනක මාව අතරමං කළත් මගේ තාත්තා මාව අතරමං කළේ නෑ මගේ රත්තරන් බුදු තාත්තේ මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රත්තරන් තාත්තා පුදින වාරයක් මගින වෙලා ඉපදෙන්න තාත්තේ හිත මිතුරන්වා හැරගිය දවසේ ලොවම එරෙහි වී තනි වූ මොහොතේ හිත මිතුරන්වා හැරගිය දවසේ ලොවම එරෙහි වී තනි වූ මොහොතේ ඔබේ පැලේ නැත දුරඟුලුලන්නේ ඔබේ
කියන්නේ තාත්තේ උපදින වාරයක් පාසා මගේ රත්තරන් බුදු තාත්තා මගෙම වෙලා ඉපදේවා කියලා තාත්තගේ නළලත තුන් පාරක් ඉඹලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තට ආශිර්වාද කරන්න මගේ රත්තරන් තාත්තට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන්න. බුලත් තාත්තට කන්න දරුවෝ සියලුම දෙනා බුලත් අත දීලා තාත්තට බුලත් අත දීලා දරුවෝ සියලුම දෙනා දන ගහලා වන්දනා කරගන්න. වැඩසටහනට තාත්තලා නාපු දරුවෝ තමන්ගේ දෑත් දෙක නළලට අරගෙන වන්දනා කරගන්න. අම්මලා තාත්තලා දරුවෝ සියලුම දෙනා දෑත් නළලට අරගෙන වන්දනා කරගනිමු. කිමු මේ විදිහට ගාතාව තාත්තට වඳින උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකම් රාජමත්ජං සුපතිට්ඨං පිතුපාදං නමං සාදු සාදු සාදු. තාත්තලා තමන්ගේ දරුවන්ගේ සාත ගාලා ආශිර්වාද කරන්න. මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දුවට පුතාට සම්මා සම්බුදු සරණයි මගේ පුතේ දුවේ කියලා ආශිර්වාද කරන්න. හැමෝම තාත්තට වන්දනා කරලා නැගිටින්න. දරුවෝ තාත්තලා තින් ආසන වලින් වාඩි වෙන්න. දැන් හැමෝම වාඩි වෙන්න. හොඳයි පුතේ දුවේ අම්මේ තාත්තේ මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ඔබට සිද්ධ කරන්නට යෙදුනේ දරුවන්ගේ තිනාකල්ප වර්ධනය කිරීම සඳහා. ඉතින් අම්මලා තාත්තලාටත් මම පුංචි යෝජනාවක් සිද්ධ කරනවා. දැන් අද වර්තමාන සමාජයේ සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ අම්මා කියන්නේ කවුද තාත්තා කියන්නේ කවුද කියන එකපත් අඳුරන්නේ නැති දන්නේ නැති යුගයක් අද වෙනකොට බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ වැඩසටහන් රට පුරා සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අම්මලාට තාත්තලාට තමන්ගේ දරුවන්ට දරුවන්ගේ වටිනාකමට අම්මා කියන උත්තරීතර පදවියට තාත්තා කියන උත්තරීතර පදවියට ඔබ කවදාකවත් නිගරු කරන්න එපා. දරුවන්ට තියෙන ආදරය නිසා දරුවන්ට තියෙන සෙනෙහස නිසා සමහර වෙලාවට දරුවන්ගේ ආකල්ප හුඟක් වෙලාවට අඩු වෙලා තියෙනවා දරුවන්ට තියෙන ආදරය කරුණාව නිසා සමහර අම්මලා තාත්තලාගේ. ඉතින් ඒ නිසා ඒ වගේ අඩු පාඩුවක් වුණාට පස්සේ තමයි පිංගුතුනි ඔයත් දැක්ක පහුගිය කාලේ අර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අම්මා තාත්තව තමන්ගේ දරුවා විසින් මරලා දානවා. ඉතින් අම්මා තාත්තා මරනවා කියලා කියන්නේ අම්මගේ තාත්තගේ ලේසනවනවා කියලා කියන්නේ ආනන්තර්ය පාප කර්මයක්. ඉතින් ඒක කරගන්න ඉඩ තියන්න එපා. ඒක වෙන්න ඉඩ තියන්න එපා. සහ සමහර දරුවන්ට අද වෙනකොට මෙතන දහම් පාසල දරුවෝ කී දෙනෙක් නම් ඇතිද තමන් කන බත් පිඟාන හොදන්නේ නැති. තමන් තේ බොන කෝප්පේ හොදන්නේ නැති. ඉතින් ඒක නිසා ඒ දරුවන්ට තමන් කන බත් පිඟාන හොදන්න උගන්වන්න.
තමන් තේබන කෝප්පේ හොදන්න ඊ දරුවන්ට උගන්වන්න. සමහර දරුවෝ කෑම කෑවා බත් පිඟානී දොල් ටික හැමම තියලා සිංක් එක ළඟින් ගෙනත් ගිහින් තියනවා. ඉතින් ඒවා සෑහෙන අඩුපාඩු. තේබන කෝප්පේ තේ බිව්වා තේ බීපු කෝප්පේ හොදන්න වෙන කෙනෙක් ඉන්න ඕන. සමහර වෙලාවට දරුවන්ට බත් එක බෙදලා වතුර එකත් එක්ක ළඟට ගිහින් දෙන්න ඕන. ඉතින් ඒවා අම්මලා තාත්තලාගේ අඩුපාඩු. මේවා දරුවන්ට උගන්වන්න මේවා දරුවන්ට කියලා දෙන්න. එහෙම වුණොතින් අපේ මේ වර්තමාන සමාජයේ ටිකක් හරි සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවවාදයක් ලබා දෙමින් වැඩසටහන නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන සංවිධානය කරන්නට යෙදුනේ ශ්‍රී මේදංකර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානාචාර්ය ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය ඇතුළු පින්වත් ඔබ සියලුම දෙනා සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරන ඔය ඇත්තන්ගේ වැඩ කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන යන්නට වාසනාව ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා දෙවියන්ගේ දේව ආශිර්වාදයේ ලැබේවා සිද්ධ කරගෙන යන සෑම යහපත් කටයුත්තක්ම සාර්ථකව සිද්ධ කරගෙන යන්නට වාසනාව ශක්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණු පින්වත් සියලුම දෙනාටත් ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එකතු කරනවා. මෙවැනි උතුම් වූ වැඩ කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් වන්දනා කරගන්න. තාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සාදු කියන්න. දැයි කවුරුත් වන්දනා කරගන්න. ඔබ සීලොම දිනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සාදු කියමු. හොඳයි. දරුවෝ පිරිකර අරන් ඇවිත් තියෙනවා නම් ඒ අය හැමෝම පොලිමක් හැදිලා ඒ කෙනලා තියෙන පරිස්කාර පූජාවන් කරන්න.